guys, welcome to my YouTube channel. අපි දැන් අපේ දෙවැනි දවසේ ට්‍රිප් එකේ පටන් ගත්තා. අපේ කට්ටිය අතන ඉන්නවා. අපි දැන් යන්නේ කතරගම දේවාලයට සහ කිරිවෙහෙරට. අපි බලමු කොහමද ඇතුලේ අද පූජාව තියෙන්නේ 9:30 නැත්නම් උදේ 6 8 10 කියන වෙලාවල් වල පූජාව තියෙනවා. අපි යන්නේ 9:30 පූජාවට. මේ යන ගමන් මාර්ගය අපි ඉතින් හැමෝම එකතු වෙලා යනකොට ටිකක් ඉතින් කට්ටියක් ඉස්සර වෙනවා, කට්ටියක් පහු වෙනවා. එහෙම යනකොට ඉතින් ටිකක් වෙලා යනවා. මේ වෙලාවේ හොඳටම රස්නේ අපි දැන් ඉන්නේ කිරිවෙහෙර. කිරිවෙහෙරට ඇවිල්ලා අපි එතන වැඳ පුදාගෙන තමයි ඊළඟට දේවාලට ගියේ. ඔය පත්තු කරන්න බබ ඔන්න වෙන්නත් දැන්. අපි දැන් කිරිවෙහෙර ඉඳලා කතරගම දේවාලයට යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ කතරගම දේවාලේ. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. පූජාව පටන් ගන්න 9:30ට. මේ වීඩියෝ එකේ ගොඩක් මම ඔයාලට නැචරල් සවුන්ඩ්ස් එකම දෙන්න බලනවා. මොකද එතකොට තමයි ඒක ගොඩක් ඔයාලට ෆීල් වෙන්නේ. ඉතින් මේ බලන්න ගොඩක් කට්ටිය පූජාවන් දෙන්න තියෙන්නේ මේ යාළගේ බාර ඔප්පු කරන පිළිවෙත. ඉතින් මේ වෙලාවේ අපිට හම්බුණා හරි අපූර්ව දෙයක්. ඒ තමයි කාවඩියක්. කතරගම දේවාලයේ අපිට තිබ්බ වත් පිළිවෙත් දැන් සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක් දුරට අපිට හිතෙන්නේ මුදලත් එක්ක පදනම් වෙලා මේක යන පිළිවෙතක්. ඇත්තටම කතරගම දේවාලයෙන් පූජා වට්ටිය අපි පොලිමේ කොච්චර දුර ඉඳලා ආවත් මෙතනින් පූජා වට්ටිය ඇතුළට දීලා කිසිම යාතිකාවක් නැතුව
තමයි ඉතින් එළියට යන්න වෙන්නේ. අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව, තමන්ගේ භක්තිය විතරයි මෙතනදී ඉතින් අපිට දෙවියන් ඉදිරියේ කියන්න තියෙන්නේ. ඉස්සර අපිට තිලකයක් තියලා හරියට ඒක යාතිකා කරන විදිහක් දකින්න තිබ්බත් අද වෙනකොට ඒ දේවල් නැතුව ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන දේවල්ට අමතරව අනිත් පොඩි දේවල්ත් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි ගියේ ඔන්න ඔයාලා කවුරුත් දන්න කතරගම වාසනාව බලන්න. මේ බලන්න ඉතින් කතරගම වාසනාව වෙනුවෙන්ම වෙන් වුණු සේවක මණ්ඩලයක් යාලව හොඳින් බලා ගන්නවා. ඉතින් අපි එයාවත් බලලා ඊළඟට අපි යන්නේ සෙල්ල කතරගමට. අපි දැන් ආවේ සෙල්ල කතරගම. තවුවක් තියෙන්නේ. මේ මල්වල නම් මොකද්ද බබා? දියබෙරළිය. ඉල්ලගන්න. මෙතෙන් අපි තිලකයක් තියලා යන්න මෙතෙන් යන්න. සාමි කෙනෙක් කිරිබත් දෙනවා. අපි පොලිමේ ගියේ මොකටද දන්නවද? තිලකයක් තියාගන්න. මොකද දැන් අර අපිට හරි අඩුවක් වගේ දැනෙනවා මේ කතරගම දේවාලයෙන්ත් අපිට තිලකයක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි හරි ආසයි. පුංචි කාලේ නම් ඔය තිලක තියාගන්න හරි ආසාවක් තියෙනවා මට නම් විශේෂයෙන්ම. ඉතින් අපි ඒ තිලක තියන්න තමයි පොලිමේ ගිහින් සාමි ලව්වම අපි තිලක තියාගත්තා. ඊට පස්සේ අපිට එතන කිරිබත් හම්බුණා. ඇත්තටම මෝර රසයි ඒක. කියනවා මේ වගේ කඩ අපි බලමු. අපි ඉස්සරහට අපි කඩවලට යනවා. එතකොට ගන්න තියෙන කෑම කඩ, ආභරණ මාල වලලු, කරාඹු, සෙල්ලම් බඩු කඩ. ඒ හැම දේවලම තියෙනවා. සෙල්ල කතරගම දේවාලයේ උඩ තියෙන පන්සල. අපි දැන් පන්සලට යන්න තමයි හදන්නේ. සෙල්ල කතරගම ඉඳලා එතනින් උඩ තියෙන පන්සලට යන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ පන්සලට යන දෙපැත්තෙත් අර විදිහට කට්ටිය මල්, කාරාඹු මාල හැමදේම විකුණනවා. සෙල්ල කතරගම දේවාලයෙන් පස්සේ උඩින් තියෙන චෛත්‍යය. ඒක ඇතුලේ රන්නාලේපිත චෛත්‍යයක් තියෙනවා. කට්ටිය ඉඳලා එතන වන්දනාමාන කරනවා. අපි ඉතින් මේ දියබෙරළිය මතක නැහැ හරියටම නම මේ මල් තමයි පූජා කරේ. ඒක පූජා කරලා අපි සෙල්ල කතරගමින් එන්න අපහු පිටත් වෙනවා. මේ පිටත් වෙන වෙලාවේදී අපිට ඕන කරන හැම දෙයක්ම තනින් පුංචි ගාණක් දීලා ගන්න පුළුවන්. ඉතින් එයාලගේ ජීවන මාර්ගය තමයි මේ තියෙන්නේ. මාල, වලලු, කරාඹු, ඒ වගේම බෙහෙත්, ඖෂධ අපිට එතනදී පූජා කරන්න ඕන පූජාවත් ටික හැම දෙයක්ම එතනින් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආලා කියොත් මේ අයකින් මොනවා හරි දෙයක් ගන්න. මොකද එයාලා ඒකෙන් තමයි එදා දවස ජීවත් වෙන්නේ. දන්සලක් මම හිතන්නේ දේවාලේ බාර ඔප්පු කරනවා කියලා ගෙනත් දෙන දේවල් අපිට හම්බුණා. කිරිබත් ගොඩක් දන්සල් තියෙනවා. එතනදී මේ විදිහට බාර ඔප්පු කරන ඒවා තමයි මේ විදිහට අපිට හම්බෙන්නේ. හැබැයි හරිම රසයි. හරි පිළිවෙලට පිළිසෙදුවට මේ විදිහට දෙනවා. අපිත් නෙලම් කලේ කාලා ආවා. අපි දැන් කිරින්දට අවිල්ලා ඉන්නේ. විහාර මහාදේවිය ගොඩ බහපු තැන තමයි මෙතන තියෙන්නේ. ඇතුළට ගිහිල්ලා නෑ යමු. කට්ටිය එකතු කරගෙන
මේ විදිහට එකම වෙලාවකට යනවා කියන එක හරිම අමාරු වැඩක්. කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. හැබැයි ඉතින් ඒක කොහොමයි කරන්න වෙනවා. මොකද අපි එකතු කරන් ආව කට්ටිය අපහු එකයි යන්නත් එපා. කොහොම හරි ඉතින් මේ විදිහට පරක් වෙනකොට වෙන්නේ අර අපි ප්ලෑන් කරන් ඉන්න බලන්න යන තැන් ටික අඩු වෙන එක විතරයි. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි දැන් මේ වෙලාවත් ගොඩක් හොඳටම හවස් වෙලා දැන් අපි කතරගම ඉඳන් අපේ ඊළඟ දවස කන්ටිනියු කරන්න තව ගොඩක් දුර යන්නත් තියෙනවා. ඉතින් මේ විදිහට පඩිපෙළ නැගලා ගල් අතරින් ගිහිල්ලා අපිට ලස්සන view එක බලන්න පුළුවන් වෙන්නේ. එන්නක යන්න මත් එක්ක. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? Or have we both moved on to different names? Take me back to the start, before the quiet and the score. තමයි විහාර මහදේවී ගොඩ බැස්ස කියන කිරින්ද බීච් එක. ඉතින් මේ බලන්න මම ගත්ත ලස්සන ෆොටෝස් ටිකක්. මේ වෙලාවේ ෆොටෝස් ආයත පැහැදිලිද කියන්න හිතන්නේ නැහැ. මොකද මේ හරි ලොකු හුළඟක් තියෙනවා මෙතන. ඉතින් අපිට ඇත්තටම මෙතන හිටගෙන ඉන්නත් අමාරුයි. එකපාරටම ඇදලා ගන්නවා සමහර වෙලාවට ලොකු හුළඟක් ආවහම. ඒක නිසා යන අය ගොඩක් ළඟට ගිහිල්ලා බලන්න එපා. ඈතින් ඉඳලා තමනුත් සේෆ්ටි ඉඳලා ඒ ගමන එන්ජොයි කරලා එන්න. හරිම ලස්සන තැනක් තමයි කිරින්ද කියලා කියන්නේ. Scars. Take me back to the start, before the quiet and the scars. අද පේනවා මේ වීඩියෝ එකේ මෙතන කුලඟ ගොඩක් සරයි. වොයිස් කරන්න බෑ, ෆොටෝස් ගන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ ඇත්තටම. දැන් කිරියා මේ පස්සේ අපි තවල කැමරට යනවා. ඉතින් යාගෙන කරනවා කියලා වට. බැරිවුණා. අපි ගොඩක් හයිවි වෙනස් වෙන නිසා කැමරට යනවා අපි ඉතින් කඩේ කතරගම ඉඳලා මෙහෙට දැන් නුවරඑළිය තමයි අපේ ඊළඟ දවස් අපි ප්ලෑන් කරේ ඉන්න නුවරඑළිය. අපි කතරගම ඉඳලා පිටත් වුණා හවස් 4:00ට. දැන් මේ ඉන්නේ අපි වැල්ලවාය ගෙන් චුට්ටක් ආවා. හරි ලස්සනයි පරිසරය. දැන් අපිට කන්ද නැගගෙන යනවා. හරිම කූල් මෙහෙට වැහලා. අපි දැන් ගොඩක් අවුවේ ඉඳලා එම පරිසරයක ඉඳලා මේ පරිසරයට එකපාරට චේන්ජ් වෙනවම හරි වෙනසක් තියෙනවා. පහළ මේ පැත්තෙන් හෙල තියෙන්නේ. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking. ගොඩක් හිමින් තමයි යන්නේ. මොකද මේ වෙලාවේ හැමතැනම මීදුම. හොඳට මීදුම පටන් ගන්න තියෙන්නේ. කන්දක් නංගවන්නේ ඉස්සරහට. අපි නෑට යන්න ඕන. අපි ඉන්නේ දැන් රාවණා. තව ඉස්සර ඇත්තේ හොඳට මෙහාට වැහැලා හරි මෙයා මේ අයිද
her sparks on quiet streets, two hearts finding where to meet. Life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? Or have we both moved on today? මේක මිනිස්සු ගන්න දුන්න ගේම තමයි ඉතින්නේ. අපු අර ඉතින් ඔප්ක අර බස් කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ ගැන කියන්න ඕනේ ගොඩක් අපිට ඒ ඉන්සිඩන්ට් එක මතක් වුණා මෙතන යද්දී අපි දැන් මේ ඉන්නේ ඇල්ල වැල්ලවාය පාරේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති ලොකු හෙලක් තියෙන යට හිතා ගන්න බෑ අපිට ඒකේ ගැඹුර කොහොමද කොච්චර ප්‍රමාණයක්ද කියලා. අපි මේ බස් එක ඇතුලේ ගියත් හරි බයක් දැනෙනවා ඇත්තටම. පළපුරුදු නැති කෙනෙක් මේ ඩ්‍රයිව් කරනවා නම් ඇත්තටම හරි වේග සීමාවකින් යන්න ඕනේ පාරක් කියලා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ වැල්ලවායේ අර වෙච්ච බස් ඇක්සිඩන්ට් එක ඒජ් ඔෆිස් එක මතක විදිහට ඒජ් ඔෆිස් එක කට්ටිය ට්‍රිප් එකක් ඇවිල්ලා මෙතනින් තමයි ඒගොල්ලෝ පහළට වැටිලා තිබ්බේ. ඉතින් ඒ තැන දකින්නකොට ඇත්තටම අපිට මාර බයක් දැනුණා. අපි ඒකට මේ දැනෙන බය ඒගොල්ලෝ ඒ වෙලාවේ කොහොම ඒක දරාගත්තද එයාලට මොනවද හිතුනේ කියන එක ඒ වෙලාවේ ඇත්තටම අපිට දැනුණා. එතනින් ඒගොල්ලෝ බේරගන්න එතනදී ඒ කැපවීම කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා ඔය අවට ප්‍රදේශයේ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ගොඩක් ස්තුතියි. මේකට බහිනවා කියන එකත් මාරම ලොකු රිස්ක් එකක්. ඒ වගේම මෙතන පාර දෙපැත්තේ අපි දැක්කා එතන බැනර් දාලා ඒගොල්ලන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඇත්තටම හරිම සෙන්සිටිව් දෙයක්. මොකද ඒක දකිනකොට හිතා ගන්න බෑ ඒගොල්ලෝ ඒ වෙලාවේ මොනව හිතෙන්නේ නැද්ද කියන එක. ඇත්තටම මේ පාරේ යනකොට හරිම සේෆ්ටි යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි මේ සේෆ්ටි ඩ්‍රයිව් කරනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහන දෙකකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි කියන්නේ අනිවාර්යයෙන්ම සේෆ්ටි ඩ්‍රයිව් කරන්න හැමෝම. මම හිතනවා ගොඩක් දුරට මේ පැතිවල ට්‍රිප් එකක් යනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ පැත්තේ පාරවල් වල යන්න පුළුවන් එක්ස්පීරියන්ස් තියෙන ඩ්‍රයිවර් කෙනෙක් අනිවාර්යයෙන්ම අරයි යනවා නම් ගොඩක් හොඳයි කියලා. මේ බලන්න ඔයාලට මේ පේනවා මෙතන මාර ලස්සනයි. මේ තියෙන ලස්සන වගේම මෙතන භයානකකම ගැනත් කියන්න ඕනේ නැහැනේ. ඒ තරම් දෙයක් වුණොත් ඇත්තටම බේර ගන්නවත් බේර ගන්න හිතන්නවත් බෑ. එහෙම බේරන අය ඒ තරම් වාසනාවන්තයි. පහලක් කිසිම තැනකින් පේන්නේ නැති හෙලකට වැටුනහම ඒ තත්ත්වයටපත් වුනහම ඒ ගැන කියන්න ඕනේ අමුතුවෙන්. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ලස්සන දකින්න ඕන. හැමෝම මේ ලස්සනට ආසයි. අපි හැමෝම හරි බිසි ලයිෆ් වල දැන් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මේ වගේ දෙයක් අවුරුද්දකට සැරයක් හෝ මාස ගානකට සැරයක් අපි යනවා නම් එන්ජොයි කරන්න. ඒක කාටවත් දුකක් නොවන විදිහට එන්ජොයි කරන්න ඕන. මේ තියෙන ලස්සන ඇස් දෙකෙන් විඳින්න දකින්න ඕනේ. හැබැයි ඒක සේෆ්ටි කරන්න ඕනේ. ඒක ආදරෙන් හැමෝටම මතක් කරනවා. බස් එකේ ලස්සන විතරක් බලලමදී අපි ගමනක් යනකොට ඒ ගමනේ වගකීම බාර ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ. මොනවා කවුරු කොහොම කිව්වත් අන්තිමට දෙයක් වුණාම ඊට පස්සේ ඔයාලා විතරක් නෙවෙයි ඔයාලගේ සතුට නැති වෙනවා සම්පූර්ණයෙන්ම. ඔයාලා යන ගමන වැඩක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ඔයාලගේ ඉන්න ඥාති දෙමව්පියෝ මේ හැමෝටම ඒක දුකක්. ඒක නිසා කිසිම කෙනෙක් එහෙම අන්සේෆ්ටි ගමන් යන්න එපා. ඉතින් මේ බලන්න අපි යන පාරේ මේ අපිට ඉස්සරහින් යන්නේ ඔය ඇල්ල හෝ බදුල්ල පැත්තේ බස් එකක්. ඉතින් යාලා දන්නවා ඒ යන්න ඕනේ විදිහ ඒ රූට් එක කොහොමද තියෙන්නේ කියලා දන්නවා සහ යාලා හරි සේෆ්ටි යනවා. මෙතනින් මේ වාහන වංගු වලින් දෙකක් මාරු වෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ සේෆ්ටි යනවනම්. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. මෙතනින් පස්සේ අපිට හම්බ වෙන්නේ ඇල්ල ටවුන් එක. ඇත්තටම ඇල්ල ගැන කියන්න ඕනි අනිවාර්යෙන්ම. මගේ තියෙන අයියෝ ඒක මට මිස් වුණා. ඇත්තටම මම මෙතන මේ ඉන්සිඩන්ට් එකත් එක්ක චුට්ටක් අවුල් වෙලා හිටියේ. ඒක නිසා මට කැම් එක ඔන් කරගන්න බැරි වුණා.
ඇල්ල ටවුන් එක කියන්නේ මාරම දියුණු තැනක්. ඒ කියන්නේ ඒක අපි මේ සයිඩ් එකේ දකිනවා නිකම්බු බ්‍රවුන් බීච් සයිඩ් එකේ ටුවරිසම් වෙන හැටි. ඉතින් ඒකත් එක්ක බලනකොට ඇල්ල ටවුන් එක කියන්නේ ඒ මට්ටමටම ඉන්න තැනක්. ඉතින් චූටි වීඩියෝ එකක් තියෙනවා. හැබැයි එතනින් ඒක ඉවර වෙනවා. ඇල්ල ටවුන් එක කියන්නේ ටුවරිසම් මාරම ක්වොලිටි එකට මාරම ලස්සනකට වෙන තැනක්. ඒක අපි ඇස් දෙකෙන් දැක්ක හරිම ලස්සනයි. සෝරි ඒක මට ඔයාලට ෂෙයා කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම මේ ගැන හරි සතුටුයි. අර කඳු කරේ ඒ වගේ තැනක් හදලා තියෙනවා කියන එක ගැන හොටෙල්ස්, කබානා, කොෆි ෂොප් හරිම යුනික් ලෙවල් එකකට ඒක හදලා තියෙනවා. හරිම ලස්සනයි රැට. මොකද ඒකේදී එන මේ අපේ එන්වයරන්මන්ට් එකේ තවල් එන වයිබ් එක තිබ්බට රැට ඒ වයිබ් එකේ එන්නේ ලයිට්ස් වලින්. ඉතින් ඒක මාරම ක්වොලිටි එකට හදලා තියෙනවා. ඉතින් අපි මේකෙන් පස්සේ අපි කෙලින්ම ගියා අපේ නුවරඑළිය නවතින තැනට. මෙතනින් පස්සේ අපේ ලොජ් එකේ ලොකේෂන් හොයාගන්න මට කිසිම දෙයක් වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපි ඊළඟ දවසෙන් ආයෙ හම්බෙමු. ඒ අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවසේ. බයි බයි.